කට්ටිය මේ මගේ දෙවුන් බ්ලොග් එක. අද මං යනවා බ්ලැක්ෆූල් පැත්තේ වටයක් දාන්න. දැන් වෙලාව යාළුවනේ උදේ 10:44යි. උදේ 10:44 වෙලාව මන් දැන් යනවා මගේ යාළුවෙක් ඉන්න සෑම් කියලා. යාව ගන්න යනවා. යාව අරගෙන අපි යමු. let's go. මේ පැත්තෙන් එනවනම් මේ තියෙන්නේ බදුල්ල පැත්තෙන් එන පාර. ඔයාලට පුළුවන් මෙහෙම ඇවිල්ලා බදුල්ල පැත්තෙන් ඇවිල්ලා මෙහෙම යන්න. ඔය ඈතින් පේන්නේ මං අර කිව්ව තේකොළ ෆැක්ටරි එක. ස්ප්‍රින් ඇලි තියෙන පරණ ෆැක්ටරි එකක්. දැන් නම් වැඩ නැහැ කට්ටියගේ. මේක තමයි මේ ස්ප්‍රින් ඇලි තියෙන පරණ පාලම. කළු පාලම කියලාද කොහෙද කියන්නේ මේකට. ගොඩක්ම පරණ පාලමක්. ඔයාලට උඩින් මේ පැත්තෙන් බලා ගන්න පුළුවන් නමුනුගුල කඳු සයිඩ් එක. ඔය දිගටම තියෙන තනිකර නමුනුගුල. මේ තියෙන්නේ අර තේකොළ ෆැක්ටරි එක. පරණ තේකොළ ෆැක්ටරි එක මම ඔයාලට කිව්වේ. දැන් නම් ඉතින් මුකුත්ම කරන්න බෑක. ජනෙල් එහෙම නැහැ, මුකුත්ම නැහැ. තනිකර දිරලම තියෙන නිකන් හොල්මන් ගුහාවක් වගේ. මේ පැත්තෙන් පේනවා සුපිරි view එකක්. යාළුවනේ ඔයාලට කළු පාටට පේනවා නමුනුකුල කන්ද. ඔය තියෙන්නේ නමුනුකුල. බොයිස් මේ තියෙන්නේ අපි දැන් බදුල්ල ඉඳලා ওই පැත්තෙන් තමයි ආවේ. ඔයාලට එද්දි මෙතන සෙට් වෙන හොස්පිටල් එකක්. ස්ප්‍රින් වැලි කෝට්ටක ප්‍රාදේශීය රෝහල. ඔයාලට දැන් මේ පැත්තේ ට්‍රැවලින් කරන්න වෙල මොකක් හරි අනතුරක් හරි මොකක් හරි වුණොත් එහෙම දැන් අසනීපයක් එහෙම වුණොත් එහෙම ඔයාලට මෙතනට එන්න පුළුවන්. මේ පැත්තෙන් ඉස්සරහා පේනවා දේවාලයක්. ওই දේවාලය ගැන වතුර පාරක් කියන මේකෙන්නේ නමුනුකුල කන්ද. මේ තියෙන්නේ නමුනුකුල කන්ද. නමුනුකුල කන්දෙන් ලයින් එකෙන් ඔහොම ඇවිල්ලා තමයි මෙතනට සෙට් වෙන්නේ වතුර පාර. ඒක ඔහොම ගිහිල්ලා ඔහොම යනවා බදුල්ල පැත්තට. යාළුවනේ මේ තියෙන අපි ආව පාර බදුල්ලේ උඩ පාරෙන් එනවනම් මේ පාරෙන් තමයි එන්න ඕනේ. මෙතන තියෙන පහළ පාර. බදුල්ලෙන් තව ෂෝට් කට් එකක් වගේ පාරක් තමයි මේක. බදුල්ලේ කණුපැල්ල කියලා සයිඩ් එකක් තියෙනවා. මේ පැත්තෙන් ඇවිල්ලා මේ පාරෙන් ඔහොම එන්න පුළුවන්. මේ පැත්තෙන් උඩ පාර. කෙලින්ම ටවුන් එකේ. මේ තියෙන්නේ හොස්පිටල් එක. දේවාලෙත් එක්කම ඔයාලට මේ තියෙන්නේ කලින් පරණ පාලම. මේ ගොඩක් පරණ පාලමක්. මෙතනත් ඇවිල්ලා ඔයාලට ෆොටෝස් අනම්ම නම් ගන්න පුළුවන්. මෙතනත් ලස්සනයි. මෙතන දේවාලයක් තියෙන්නේ. මම දැන් ඉන්නේ අර ඔයාලට කිව්ව දේවාල ළඟ. බලන්න මෙතන තියෙන ලස්සන පට්ටම ලස්සනයි. ඔයාලට මෙතන ඇවිල්ලා මෙතනත් තියෙනවා වතුර පිහිල්ලක් එහෙම ප්ලේස් එකක් තියෙනවා. ඔයාලට මෙතන ඇවිල්ලත් නාන්න කරන්න පුළුවන්. එතන පට්ට වතුර මේ වතුරේ එහෙම පට්ට කූල්. ඔය වතුර පාර ඔක්කොම එන්නේ නමුනුකුල පැත්තෙන්. නමුනුකුල කන්ද උඩින් එන වතුර පාර තමයි ඔය සෙට් වෙන්නේ. මේ තියෙන්නේ ප්ලේස් එක පිටිපස්සේ තියෙනවා දේවාලේ. ඔය මෙතනින් පේන්නේ අර පේන්නේ ඔය පිහිල්ලක් තියෙනවා. ඔය වතුර පාර තමයි පට්ටම කූල් වතුර පාරක් එන්නේ උතනින්.
මේ වැස්ස මෙතනම දෙනවා මචං. වැස්සක් දෙන්නේ අපිට නාන්න වෙයිද නැහැ. නාන්න වෙනවා කොහොමද නාන්න වෙනවා. අර නමුණු කොළපත්තෙන් දෙනවා යාළුවනේ වැස්ස. එනවා ඔය තියෙන නමුණු කොළ කන්ද. ඒ වැස්සෙන් දෙනවා සුපිරි වැස්සක්. දැන් අපි ගෙලින්ම බ්ලැක් පූල් ළඟ යන්න වෙන්නේ නැති සීන් එකක් තියෙන්නේ. වැස්ස කොහමනේ අරේ බායි යාළුවනේ අපිට බ්ලැක් පූල් එකට ගිය ගමන් අපිට එන්න උනා දඩ වැස්සක් ආවා. මම ඉස්සල්ලා ඔයාලට කිව්වේ ලොකු වැස්සක් එනවා. දැන් මේ පින්නත් කරනවා අපි ගිය ගමන් පොඩි තොට්ටියක් ගත්තා. මම ඒක වීඩියෝ එකේ දාන්න අන්තිමට. මේ නාන්න කරන්න කියලා තමයි ගියේ. නාන්න නම් වෙන්නේ නැහැ. මේ අපි දැන් ආයේ පහළට යන ගමන් පිටිපස්සෙන් හොඳ වැස්සක් දෙනවා. ඔයාලා බ්ලැක් පූල් එනවා නම් තනිය වෙන්න එපා. පිටපැති වල කට්ටිය එනවා නම් දැනට ගොඩක් කට්ටිය ඔගේ මේ ඉලිලා මැරිලා තියෙනවා. මේ එනවා නම් තනිය වෙන්න එපා. පීනන්න පුළුවන් කාත් එක්ක හරි එන්න අනිවාර්යෙන්ම. දන්නේ නැති කට්ටිය යන්නත් එපා. මේ යනවා නම් දන්න කාත් එක්කම හරි යන්න. නැත්තම් නිකන් BS තමයි යාළුවනේ. මේ අපේ ඉස්කෝලේ යාළුවෙකුත් නැති වුණා දැන් අවුරුදු 2කට විතර කලින්. මේ ඉලිලා තමයි මැරුණේ යත්. හොඳට දැනගෙන ගිහලා එයත් මේ බදුල්ලෙම හොඳට දැනගෙන ගිහලා එයත් නැති වුණා. ඔයාලා දුර පැතිවල කට්ටිය එනවනම් මේ කොහොමද දන්නේ කෙනෙක් එක්ක එන්න. පරාදීති ළඟට වෙලා නිකන් පොඩි දෙන්න දින්නත්. ඔව් නේ යා කරන්නේ. මොනවා කරන්නේ යනවද නැද්ද? එනික ගිහිල්ලා එමුද? වැස්ස නම් එනවා උඩ පැත්තෙන් බා. මගේ ලැප් එකක් බෑග් එකේ. මොකද්ද කරන්නේ? මට ඕන පුතා. දෙමුණත් එක නැතත් එක. මට තෙමුණට අවුලක් නැහැ ලැප් එක බෑග් එකේ නේ සබෝ. අවුලක් නැහැ අපි ආපු එකේ යන්නේ බා. වගේ කාව ජැකට් එක දිනනවා. අවුලක් නැහැ අපි යන්කෝ ආපු එකේ. මේ යාළුවනේ අපි අතනට ඇවිල්ලා ආය අරවගෙන යනවා වැස්ස ආය නැවතුණා. නවතින සීන් එකක් තිබ්බේ. ආය අරවගෙන යනවා. අඩෝ view එක බලපන්. යාළුවනේ බ්ලැක් පූල් යනවා නම් ඔයාලා මේ පාර තමයි යන්න ඕනේ. මෙතනින් මං කිව්වා අතන වාහනයක් යනවා ඒක එතන පාරේ දාලා මෙතනින් උඩ ගෙවල් ටිකක් තියෙනවා. මේ ගෙවල් ටික මැදින් තමයි පාර තියෙන්නේ. එතනින් තමයි යන්න ඕනේ. බ්ලැක් පූල් එකට ගිහින් එන්න පොඩ්ඩක්. වීඩියෝ එකක් ගන්න යන්න. රිලව නැද්ද ඇන්ටි දැන්? මරුණා කියලා මං කිව්වේ. මරුණා කියලා නේ කිව්වේ. රිලව. රිලව. මට උනේ රිලව් නැද්ද කියනවා. මේ පැත්තේ කිව්ව මං කිව්වා කැලේ ඉන්නේ රිලව්. නෑ ගෙදර ඇති කරා. හවුද? ඔව් ගෙදර ඇති කරා නියන්දි. ඔබ දන්නවනේ මේ පැත්ත බෝඩරේ මඳුරනවනේ. අඳුරනවනේ. හදලා නේ මේ පැත්ත බං ටිකක්. මං කලින් ඇවිල්ලා තිනා මේ පාර නෙවෙයි බං ඇවිල්ලා තින්නේ. මං ආවේ බං ඔය දැන් මේ අපි ආපු බයික් එකේ ආපාරේ උඩටම යන්න ඕනි. උඩට ගිහින් ටිකක් වංගු දෙයක් විතර උඩට ගියාම ඇතුළට පොඩි පාරක් තියෙනවා. චූටි පාරක් අඩි පාරක් වගේ. ඒකේ ගිහිල්ලා බං. ඒකේ ගිහිල්ලා පොඩි දැන් නුඹ. ඒක නෙමෙයිද? ඒක ගියා මට වතුර පාරක් වුණා. හැබැයි බ්ලැක් පූල් වලට නම් ගියේ නෑ බං ඒකේ. සුන්දරවල කියලා. මොකද්ද? සුන්දරවල කියන්නේ එතනට. සුන්දරවල? ඔව්. ඒ කියන්නේ යමේ උන් දාලා තියෙන්නේ. ඇංගිලා වගේ තියෙන ප්ලේස් එක. මේ දැන් ගියොත් නාන්න වෙනවා. එතෙන්ට ගියොත්ද? ඒකේ නාන්න වෙනවා කියන්නේ එතන නාන්න වෙනවද නැත්නම් වැස්සට නාන්න වෙනවද? ඕඩයක් එක්ක.
ඔන්න යාළුවනේ අපි ආවා තාම නෑ බ්ලැක් පූල් වලට ළඟටම ආවා මෙතනින් උඩටද බා මේක බ්ලැක් පූල් අඩ යාළුවනේ අපි ආවා බ්ලැක් පූල් වලට බලමු අපි අඩ වතුර පට්ටේ ක්ලියර් නේ damn bro යාළුවනේ මේ තමයි බ්ලැක් පූල් මෙතන මං කිව්වේ මේ බිලි ගන්නවා ඔයාලා එනවා නම් පරිස්සමෙන් ඉන්න දන්න කෙනෙක් එක්ක එන්න ඕනි ආඩෝ ප්ලේස් එක මාරුනේ මේක ලංකාව බං උම්මයියා යාළුවනේ ඔයාලට පේනවා මෙතන වතුර පට්ටම පිරිසිදුයි පට්ටම ක්ලියර් වතුර පාරක් එන්නේ අර අතන ආයේ එහෙනම් පට්ටම ගැඹුරුයි අර අපේ යාළුවෙක් මරුණා කිව්වා අර අතන ගලින් එතන ගලින් නාන්න කියලා ඉස්සලා ගිහලා තමයි ආවේ Hey! මීට වැඩිය හොඳයි බැම්මට